බලන්න තියෙනවා ළමයි පළවෙනි ප්‍රශ්නය. එයාගේ රූප සටහන දාලා තියෙනවා. රූප සටහන පිළිවෙලින් හඳුනගත්තොත් මුලින්ම තියෙනවා ආරක්ෂිත හිස් වැසුමක්, ඒ වගේම wheelbarrow එකක්. ළමයි කොරියානු භාෂාව තුල ආරක්ෂිත හිස් වැසුමට එහෙම නැත්නම් හෙල්මට් එකට කියන නම තමයි අන්ජොන්මෝ කියලා කියන්නේ. අන්ජොන්මෝ. ඒ වගේම wheelbarrow එකට කියන නම තමයි ඉල්යුන්චා කියලා කියන්නේ. ඉල්යුන්චා. ආරක්ෂිත හිස් වැසුමට කියනවා අන්ජොන්මෝ. ඒ වගේම wheelbarrow එකට කියනවා ඉල්යුන්චා. එහෙනම් බලන්න මේ තියෙන පිළිතුරු හතරෙන් නිවැරදි පිළිතුර මොකක්ද? මේ තියෙන පිළිතුරු හතරෙන් නිවැරදි පිළිතුර වෙන්නේ ළමයි මෙන්න මේ තියෙන හතරවෙනි පිළිතුර. බලන්න යාගේ තියෙනවා පිළිවෙලින් 1 අන්ජොන්මෝ. ඒ කියන්නේ ආරක්ෂිත හිස් වැසුම. 2 ඉල්යුන්චා. ඒ කියන්නේ wheelbarrow එක. එහෙනම් පිළිවෙලින් නිවැරදි පිළිතුර තමයි අන්ජොන්මෝ සහ ඉල්යුන්චා කියන පිළිවෙල. අර්ථය ආරක්ෂිත හිස් වැසුම සහ wheelbarrow එක කියන පිළිවෙල තමයි තියෙන්නේ. ඒතර වාට මේකේ තවත් අලුත් වචන කීපයක් ලැබෙනවා. වාට නොදන්නව නම් වාට පුළුවන් ලියාගෙන ඒවයි අර්ථ පාඩම් කරගන්න. මම පිළිවෙලින් දෙන්නම්. බලන්න මුලින්ම තියෙනවා ළමයි මෙන්න මේ වචනය. එයාගේ උච්චාරණය තමයි මොජා. මොජා. මොජා කියලා කියන්නේ තොප්පිය කියන වචනය. මෙයාගේ අර්ථය තමයි ලියා ගන්න තොප්පිය. ඒ වගේම තව වචනයක් තියෙනවා බලන්න. මෙන්න මෙයා. එයාව නොදන්නවා ලියා ගන්න. එයාගේ අර්ථය වෙන්නේ උච්චාරණය තමයි සංසුරේ. සංසුරේ කියලා කියන්නේ අත්කරත්වය කියන එක. ඒ කියන්නේ බර ඇදීම සඳහා ගන්න අත්කරත්වය තමයි සංසුරේ කියලා කියන්නේ. ඒ වගේම තව වචනයක් තියෙනවා බලන්න. මෙන්න මෙයා. එයාගේ අර්ථය වෙන්නේ අත්කරත්වය කියන එකමයි. වචනේ උච්චාරණය හෙන්දකා. හෙන්දකා. හෙන්දකා කියලා කියන්නේ අත්කරත්වය. ස්වරූපයෙන් ගත්තොත් මේ දෙන්නගෙම මොනවද මේ පෙනුම වෙනස්. උපකරණ දෙකේ පෙනුම වෙනස්. නමුත් එකම අර්ථය තමයි තියෙන්නේ. සංසුරේ කියලා කියන්නේ අත්කරත්වය. හෙන්දකා කියලා කියන්නේ අත්කරත්වය. දෙකම බර ඇදීම සඳහා භාවිතා කරන උපකරණ දෙකක්. පෙනුමින් මේ දෙන්නගේ පෙනුම වෙනස්. ඒ කියන්නේ සංසුරේ කියලා කියන්නේ එකක් කරත්වයක්, හෙන්දකා කියලා කියන්නේ තවත් කරත්වයක්. දෙන්නගේම අර්ථය වෙන්නේ අත්කරත්වය කියන එක. ඒ වගේම මේකේ පිළිතුර සඳහා තිබුණු දෙන්න තියෙනවා අන්ජොන්මෝ කියලා කියන්නේ ආරක්ෂිත හිස් වැසුම, ඉල්යුන්චා කියලා කියන්නේ wheelbarrow එක. ඉල්යුන්චා කියලා කියන්නේ wheelbarrow එක. හරි පාඩම ලියා ගන්න බැරුණා නම් නැවතත් ලියා ගන්න. මොජා කියලා කියනවා තොප්පිය, සංසුරේ කියලා කියනවා අත්කරත්වය, හෙන්දකා කියලා කියනවා අත්කරත්වය, අන්ජොන්මෝ කියලා කියනවා හෙල්මට් එක ආරක්ෂිත හිස් වැසුම, ඉල්යුන්චා කියලා කියනවා wheelbarrow එක. ඒතර මෙන්න මේවා තමයි මේ වචන වල අර්ථ වෙන්නේ. ඔයා නොදන්නව නම් ඔයාට පුළුවන් ලියාගෙන පාඩම් කරගන්න. Korean Paradise Institute කොරියානු පාරාදීසය ප්‍රවීණ කොරියානු භාෂා දේශක කවිදු විතානගේස කොරියානු සිහිනයට මඟ පෙන්වන අපේ පන්තිය ඔන්ලයින් සූම් තාක්ෂණය ඔස්සේ ලංකාවටම ඔන්ලයින් පන්තියට අමතරව සියලු පාඩම් කොටස් PDF රෙකෝඩින් ඕඩියෝ ට්‍රැක්ස් ලෙස ඔබට ලැබේ. එම නිසා ඔන්ලයින් පන්තිය මගහැරුණත් ඔබට පාඩම් මග නොහැරේ. කාර්යබහුල ඔබහටද මෙය කදිම අවස්ථාවකි. වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක. වැඩි විස්තර සඳහා ඉහත විස්තරය කියවා ඔබගේ සම්පූර්ණ නම සමග අදම WhatsApp පණිවිඩයක් එවන්න.